එකක් යනවා. මේ ඉතින් අපි කායාගේ ටෙන්ෂන් එක ගන්න හදන මොකද එයා නිදා ගන්න හදන්නේ. අපිට උනුන් නෑ එයා නිදා ගන්න දැන්. බ්ලොග් එක නෙමෙයි ට්‍රිප් එක නෙමෙයි මොන දේ කරන්න කලින් හරි කාලා ඉන්න ඕනනේ. ඒ නිසා අපි ගියා මුලින්ම කන්න. කාලා බීලා මගේ කොෆි එකත් අරගෙන අපි ගමන යන්න පටන් ගත්තා. Okay. දැන් මේ හයිවේ එකේ යන ගමන් අපි ඉන්නේ නෝවා ස්කොෂියා වලනේ. ඉතින් එහෙ තියෙන තව සිටි එකකට තමයි අපි යන්නේ. ඒ සිටි එක තමයි බ්‍රිජ්වෝටර් කියන සිටි එක. අද හොඳට අවුව තියෙනවා. ඉතින් මෙයා ෆුල් ෆන් එකේ යනවා. දැන් මෙහෙ ගස්වල අපහ කොළ එන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක තමයි දෙපැත්තේ පොඩ්ඩක් ග්‍රීනරි ලුක් එකක් තියෙන්නේ. මම ඇත්තටම හරිම ආසයි මේ වගේ පාරවල් වලට. Okay. ඇත්තටම මෙහෙ මහා ලොකු දුරක නෙමෙයි අපි යන ප්ලේස් එක තියෙන්නේ. පැයකමාරක් වගේ දුරක තමයි තියෙන්නේ. අපි ඔන්න ප්ලේස් එකට ආවා. දැන් අපි මෙතන නැවතිලා තමයි ඉතුරු මෙහෙ තියෙන දේවල් බලන්න යන්න කියලා හිතුවේ. අපි දැන් යමු රූම් එක ඇතුළට කොහොමද කියලා බලන්න. ලස්සන විව් එකක් තියෙනවා. ඈතින් පේන්නේ ගඟක් ඇත්තටම. අපි දැන් පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. මං හිතන්නේ මේ වෙද්දි වෙලාව 3ට වගේ ඇති. පොඩ්ඩක් කැලෑවට පැන්න. කොහොමද මගේ ෆුල් බොඩි වර්ක් අවුට් එක කිලෝ 5ක් වගේ එකපාර අඩු කරගන්න පුළුවන්? Stop it. Get some help. මේ ළඟ තව පාර්ක් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා එතනට යන්න ඕන කියලා. දැන් මේ පාර්ක් එකට යන ගමන් මේ තියෙන්නේ ඒ ප්ලේස් එක බලන්න මාර ලස්සනයි. කායාට ඉතින් සෙල්ලම් කරන්න ස්පොට් එකක් හම්බුණා. හැබැයි මම නම් බයෙන් හිටියේ කොයි වෙලාවෙ ජබොක් ගාලා වැටිලා ඔළුව පලා ගන්නද කියලා මෙතන. But it's her birthday week, so she had a lot of fun. What are you doing?
බ්‍රිජ් වාටර් කියලා ගහලා තියෙනවා. දැන් අපි ඩිනර් ගන්නවා. අපි ඩිනර් අරගෙනම හොටෙල් එකට යනවා කියලා හිතුවා. So we came to a Italian place. This is a very cozy spot. මේ බලන්න මේක ලියලා තියෙනවා මාර funny. Cruising down the highway, windows down low. Sunset paints the sky in a fiery glow. Mountains rise up, touching clouds above. මේක ඇත්තටම මාරයි. හස්බන්ඩ් කෝ කාලේ තියෙන රසම එක තමයි මේක කියලා. Sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. City streets pulse with energy so bright. Neon signs flashing in the depths. මේ next day morning අපි ඉතින් හොටෙල් එකේම breakfast අරගෙන ඉතුරු මොන හරි කරන fun activities කරන්න තමයි හිටියේ. No maps, no plans, just an open road. Wherever it leads, we'll happily go. Each sight, each sound, a memory to keep. In this adventure, dreams run deep. On this road, every scene's a delight. From sunrise to starlight, day to night. Nature's canvas, unfolding so grand. මේ දෙන්න ස්විම් කරන්න ගියා. මට ජිම් එකට යන්න ඕන නෑ. ඒක නිසා ඉතින් මම ජිම් එකට ගියා. ජිම් එකට ගියා විතරයි ඉතින් වර්ක්අවුට් කරන්න ඕන කියලා එකක් නෑනේ නේද? On this road, every scene's a delight. From sunrise to starlight, day to night. මේ ඉතින් අපි ෆොටෝස් ගන්න ලොකේෂන්ස් හොයන වෙලාව. ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕනේ නෑනේ. ෆොටෝස් ඔක්කොම අරගෙන අපි තව ලස්සන ප්ලේස් එකක් බලන්න යන ලූනන්බර්ග් කියලා. ඒකත් මෙහෙ තියෙන තව සිටි එකක්. මේ ගෙවල් බලන්න මාරම කලර්ෆුල්. අපි ඉතින් මේ ප්ලේස් එකට ආවා මාර කාම්. මෙතන තිබුණේ වතුර පුදුම විදිහට ක්ලියර්. මට හිතා ගන්න බෑ පුදුම ලස්සනයි ඒක. මේ වෝටර් ෆ්‍රන්ට් එක මෙතනටත් අපි ආවා බලන්න ඉතින්. මේ හරියට එද්දි නම් ටිකක් සීතලයි. අවුව තිබුණට සීතලයි. දන්නේම නැතුව ලන්ච් ටයිම් ඇවිල්ලා. ඉතින් අපි ලන්ච් ගන්න ප්ලේස් එකක් හොයාගත්තා. එයාගේ කප් එකට වතුර තමයි දාලා දීලා තියෙන්නේ ස්ට්‍රෝ එකක් එක්ක. එයා හිතාගෙන ඉන්නේ එයා බොන්නේ අපි බොන එක කියලා. ඔයාලත් කරනවද මේ වගේ ට්‍රික්ස්? කාලා බීලා ඉවර වෙලා අපි ඉතින් ගෙදර යන්න පටන් ගත්තා. දැන් මේ එන ගමන් හොඳටම නිදි කායා. මේ ඉන්නේ නේබර්ගේ කැට්. මාර කියුට් එකක්. Harry, we are home. Home sweet home. මෙන්න ඉන්නවා අපේ බඩ දෙක.
අදට ඉතින් ව්ලොග් එක ඉවරයි. අපි අලුත් ව්ලොග් එකකින් තව දවසක හම්බෙමු. No! God, please, no! No! බයි!